මේ තියෙන්නේ 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට ආව රචනාව. මා දුටු අසිරිමත් අහස. එතකොට පුතේ මේ රචනා මාතෘකාවෙන් කියන්නේ අහසේ අසිරිය ගැන අහන්නේ. මා දුටු අසිරිමත් අහස. එතකොට මම අහස දැකලා ඉවරයි. එතකොට මම දැකපු අහස ගැනයි ලියන්න තියෙන්නේ. එතකොට අතීත කාලෙන් තමයි අපි මේ රචනාව ලියන්න ඕනේ. එතකොට අපි බලමු අහස අසිරිමත් කරන්න අහසේ තියෙන දේවල්. හඳ තියෙනවා, තරු තියෙනවා, ඒ වගේම වලාකුළු. එතකොට ඒ වගේම දේ දුන්න නිසා අහස අසිරිමත් වෙනවා. එතකොට තව ග්‍රහලෝක තියෙනවා. මෙන්න මේ දේවල් නිසා අහස සුන්දර වෙලා තියෙන ආකාරය ගැන තමයි අපි රචනාවෙන් ලියන්න ඕනේ. එතකොට අපි රචනාව ලියද්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා. රචනාවට ලකුණු 6ක් ලැබෙනවනේ. එතකොට රචනාවට ලකුණු 6න් 6ම ලබා ගන්න නම් අපි මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන සිටීම වැදගත් වෙනවා. අපි බලමු එහෙනම් ඒ මොනවද කියලා. පළවෙනි එක තමයි කාල භේදය. අපි මේ රචනාව ලියන්න ඕනේ වර්තමාන කාලයෙන්ද අතීත කාලයෙන්ද කියලා අපි හොඳ අවබෝධයෙන් ලියන්න ඕනේ. ඒ වගේම තමයි නිවැරදි අක්ෂර වින්‍යාසය. අකුරු හරියට ලියන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයත් නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම තමයි වැකියක වචන 5කට නොඅඩු වීම. අවම වශයෙන් වැකියක වචන 5ක් අන්තර්ගත වෙන්න ඕනේ. වචන 6ක් 7ක් 8ක් වගේ ලියනවා නම් ඒ ප්‍රමාණවත්. ඊළඟට නිර්මාණාත්මක බව. නිර්මාණාත්මකව අපි මේ වාක්‍ය තුන ලියන්නත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අත් අකුරු පැහැදිලි වෙන්නත් ඕනේ. අපි බලමු එහෙනම් වාක්‍ය තුන. සප්ත වර්ණයෙන් යුත් මනරම් දේ දුන්න අහස සුන්දර කළ අයුරු මම දුටුවෙමි. එතකොට මේ දේ දුන්න ගැන දේ දුන්න නිසා අහස අසිරිමත් වෙලා තියෙන ආකාරය ගැන තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. සප්ත වර්ණයෙන් යුත් මනරම් දේ දුන්න. දැන් නිකම්ම දේ දුන්න කියලා ලියලා නැහැ මේ බලන්නකෝ. මනරම් දේ දුන්න. අහස සුන්දර කළ අයුරු මම දුටුවෙමි. එතකොට මම දේ දුන්නේ ලස්සන දැක්කා කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට දේ දුන්න විතරක් නෙමෙයිනේ. තව ලියන්නේම තියෙනවනේ නේද? අපිට පුළුවන් ඉරගෙන ලියන්නත් පුළුවන්නේ. බලන්න මේ දෙවෙනි වාක්‍ය. බැස යන හිරු ගිනි බෝලයක් මෙන් පෙනුනි. දැන් නිකම්ම එහෙම අපි ලියන්නේ නැහැ නිර්මාණාත්මකව. දැන් බලන්න මෙතන උපමාවකුත් දාලා තියෙනවා. බැහැගෙන යන හිරු පෙනුනේ ගිනි බෝලයක් වගේ කියලා කියනවා. එතකොට මෙතන උපමාවකුත් තියෙනවා නිර්මාණාත්මකව ලියලා තියෙනවා. එතකොට ලකුණු සම්පූර්ණවම ගන්න පුළුවන්. තුන්වෙනි වාක්‍ය බලන්න. සුන්දර සඳ කුමරු සිනාසෙමින් රාත්‍රියේ ඝනදුර දුරුලන ආකාරය මම දුටුවෙමි. දැන් සඳ ගැනත් ඔන්න ලියලා තියෙනවා. නිකම්ම සඳ කුමරු නෙමෙයි බලන්නකො සුන්දර සඳ කුමරු කොහොමද මේ සඳ කුමාරයා ඉන්නවා කියන්නේ සිනාසෙමින් රාත්‍රියේ ඝනදුර දුරුලන ආකාරය මම දුටුවෙමි. මෙන්න මේ විදිහට රචනාවේ වාක්‍ය තුන නිවැරදිව ලිව්වොත් ඔයාලට ලකුණු 6න් 6ම ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා උත්සාහ කරලා බලන්න මෙන්න මේ විදිහට නිවැරදිව නිර්මාණාත්මකව රචනාව ලියන්න